නෙතුවෙන් ෆැමිලි YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපි තායිලන්ඩ් වල හිටපු අන්තිම දවස් ටිකේ අපි කරපු විශේෂ දේවල් මොනවද කියලා ඔයාලට පෙන්වන්න. අපි මේ යන්නේ ස්වර්ණභූමි එයාපෝට් එකට. අපි එයාපෝට් එකට යන්නේ ප්‍රියන්ත අද බැංකොක් එනවා. ඉතින් එයාව එක්කගෙන යන්න තමයි අපි මේ දැන් ස්වර්ණභූමි එයාපෝට් එකට ආවේ. ප්‍රියන්ත මීට මාස 9කට කලින් නිව්සීලන්ඩ් ගියේ එයාගේ හයි ස්ටඩීස් වලට. ඉතින් එයා අද මේ එන්නේ අපිවත් නිව්සීලන්ඩ් එක්කගෙන යන්න. අපිට අද ගොඩක් සතුටු දවසක්. අපි ඉතින් මේ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ ප්‍රියන්ත එළියට එනකම්. මාස 9කට පස්සේ යාව දැක්කහම ගොඩාක් සතුටු හිතුණා. ඉතින් මට වගේම තමයි අපේ බබාටත් එයාත් තාත්තිට දෙන්න කියලා මල් වගයක් හැදුවා, ෂර්ට් එකක් හැදුවා. ඒ ඔක්කොම එයා තාත්තිට දීලා පිළිගත්තා. ඉතින් තාත්තිට දැන් ඉවසිල්ලක් නැහැ බබාව වඩා ගන්නකම්. ඉතින් දැන් නම් බබා ලොකුයි වඩාගෙන ඉන්නත් බෑ තාත්තිට. ඒ වගේම තමයි අම්මටත් හරිම සතුටුයි. අම්මත් අපිත් එක්ක ගියා ප්‍රියන්තව එක්කගෙන එන්න. ප්‍රියන්ත එයාපෝට් එකට ආව ගමන් අපේ බබාට ඩෝනට් බඩගින්නක් හැදුනා. ඉතින් එයාට ඩෝනට් ඕන කිව්වා. ඊට පස්සේ අපි මෙතනින් ඩෝනට් ගත්තා. ප්‍රියන්ත නිව්සීලන්ඩ් ගිය දවසේ ඉඳලා මාස කීපයක් යනකම් අපේ දුව ගොඩාක් ඇඬුවා. එයා මීට කලින් එක දවසක්වත් ප්‍රියන්ත නැතුව ඉඳලා තිබුණේ නැහැ. ඉතින් එයාට ඒ දුක ටිකක් දරා ගන්න අමාරු වුණා. ඒත් අද දුවගේ මූණ දකින්නකොට මට හරි සතුටුයි. මොකද දුව අද ගොඩාක් සතුටින් ඉන්නේ කියලා එයාගේ මූණ බලනකොටම අපිට කියන්න පුළුවන්. අපි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා එතනින්ම ටැක්සි එකක් ගත්තා. ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අනිත් දවස. ඉතින් අපේ දුව අද තමයි තායිලන්ඩ් වල ඉස්කෝලේ යන අන්තිම දවස. එයා ඉස්කෝලේ ඇරිලා ඔය ගෙදර එන ඔයාලට පේන්නේ. ඉස්කෝලේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහමයි. ඉතින් අද ඉස්කෝලේ නිවාඩු දුන්න දවස. ඒ නිසා ළමයි යුනිෆෝම් එක ඇඳගෙන යන්න ඕනේ නැහැ. එයාලට කැමති ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේ යන්න පුළුවන්. අද අපේ දුවට එයාගේ යාළුවෝ හැමෝම තෑගි දීලා තිබ්බා. ඉතින් මේ තියෙන ඒ දේවල් තමයි එයා අද ඉස්කෝලෙන් අස් වෙනවා කියලා හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා එයාගේ යාළුවෝ ඔක්කොමලා එයාට තෑගි ගොඩාක් දීලා තිබ්බා. තෑගි වලට අමතරව සමහර යාළුවෝ අපේ බබාට කෑමටත් ඉන්වයිට් කරලා තිබුණා. ඉතින් අපි ඒවටත් ගියා. Say goodbye to Miss Achini. මේ තියෙන්නේ මම ඉස්කෝලේ යන අන්තිම දවස. ඉතින් මම අවුරුදු 11ක් මේ ඉස්කෝලේ වැඩ කරා. අද තමයි මගේ අන්තිම දවස. Ay. ඔය බලන්නකෝ ඉතින් ඒගොල්ලෝ මගේ නම කියලා මට එන්න කියලා මම යනකොට ඒගොල්ලෝ මට hina වෙනවා තෑග්ග ගන්න ඕන නිසා මම දුවගෙන ආවා කියලා. Big friend, and you know, have more success and more blessings.
It's hard to say goodbye, but I want to because I know you're leaving. But I'm so grateful to know you, to one of my friend, 1,000 friend that I have. She's the one. පාටියට අමතරව තවත් මගේ යාළුවෝ ඇවිල්ලා මට සුබ පැතුවා. Always remember. Goodbye and thank you so much for. මේ ඉන්නේ තවත් යාළුවෙක්. Thank you so much. Wow. And we become friends. And we, yeah. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. Being my friend for such a long time, so we are together. I know that from past 10 years. No, I think it's now more than 10 years. 11 years, and thank you very much for everything. I will never forget that the time that we have spent it together. And don't forget to message me. I will always be waiting for your message, and if you need anything, any advice, any kind of the help, you're most welcome forever. Love you. මේ අපි නිව්සීලන්ත යන දවසේ උදේ ඉතින් අපි අපේ අසල්වැසියන්ට බයි කියලා කියන්න ගියපු වෙලාව තමයි මේ. โชคดีนะเรียนหนังสือเก่งๆนะ โอเค สวัสดีครับ แล้วมาเที่ยวนะ අපේ අසල්වැසියෝ හැමෝම හරි හොඳයි. මේ අංකල් තමයි අපේ ගෙදර මොන හරි කැඩුනොත් ඇවිල්ලා අපිට ඒ දේ හදලා දෙන්නේ. මේ ගෙදර ඉන්න ආච්චි අපිට හරිම ආදරෙයි, විශේෂයෙන්ම අපේ බබාට. ඉතින් අපේ බබා හම්බෙන්න ඉන්නකොට මේ ආච්චි අපිට ගොඩාක් කෑමොත් ගෙනත් දුන්නා. ඒ වගේම ගොඩාක් පළතුරු ಜಾති ගෙනත් දුන්නා. ඉතින් ඒ ආච්චි හරිම කරුණාවන්තයි. දැන් ඔය කියන්නේ මගේ ෆෝන් නම්බර් එක දීලා යන්න. ඒ ආච්චි අපිට නිතරම කෝල් කරන්නම් කියලා. okay. Okay. අපි අපේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 16ක් වෙනවා. ඉතින් ඒ අවුරුදු 16 පුරාවටම මේ ආච්චි කරපු එක දෙයක් තියෙනවා. ඒ තමයි හැමදාම දෙසැම්බර් 31 වෙනිදා රෑ වෙනකොට තායි කැලෙන්ඩර් එකකුත් අරගෙන ඒ ආච්චි අපේ ගෙදර එනවා. අපිට ඉතින් තායිලන්ත වල කැලෙන්ඩර් දෙන්න වෙන කවුරුත් නැහැනේ. ඉතින් මේ ආච්චි ඒ කැලෙන්ඩරේ අපිට අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙනවා. You go tomorrow เลยเหรอ Yes, I don't know. เดดี้ก็ไปเรียนไปเลย Let's take a photo. Wait then. අපේ බබා හම්බෙලා හොස්පිටල් එකේ ඉඳලා බබාව ගෙදර එක්කගෙන ආව දවසේම මේ ආච්චි තෑගිත් අරගෙන මට මතකයි අපේ බබා බලන්න ආව හරිම ආසාවෙන්. අපි ඉස්සෙල්ලා මෙයාලගේ ගෙදර ගියා. ඉතින් මෙයාට එයාගේ ෆෝන් එකෙන් අපිත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕන කියලා එයා ආයිත් අපේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක ෆොටෝ එකක් ගත්තා. Okay. โชคดีนะไม่มาเที่ยว ඒ වගේම තමයි මල්කාන්ති අක්කයි පාස්ටර් ක්‍රිස්ටීත් ආව අපිව බලන්න. අපිට කෑමත් හදාගෙන ආවේ. ඉතින් ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒ දෙන්නටත් ගොඩාක් ස්තුතියි. අපි දැන් ස්වර්ණභූමි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නවසීලන්තයට යන්න කලින් අපි තායිලන්තයේ අන්තිම සතිය ගත කළේ. ලබන සිකුරාදා හවස 5ට මගේ channel එකෙන් මම ඔයාලට අරගෙන එන්නම් අපි කොහොමද නිව්සීලන්ත ගියේ කියලා. ඒ වගේම තමයි මින් ඉස්සරහට මගේ channel එකේ මම නිව්සීලන්ත වල තියෙන ලස්සන දේවල් ඔයාලත් එක්ක share කරගන්නම්. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.